මගේ ජීවිතේ මම ආදරය කියලා දකින්නේ මගේ දෙවෙනි ආදරෙන්. අක්කී ඒ කියන්නේ ඒක මගේ ජීවිතේ මට අමුතු වෙන්නේ නැහැ. ඒක එතකොට මේ ෆීල්ඩ් එකට එන්න කලින්. ඔව්. ෆීල්ඩ් එකට එන්න කලින් මම ඒ ලෙවල් කරලා ඉවරයි. ඒක තමයි කියන්නේ මට තාත්තා කෙනෙක් වගේ මට ආදරය හම්බුණා. මට කියලා දුන්න දේවල්. මාව ගයිඩ් කරා හැම දෙයකටම. මම මේ ෆීල්ඩ් එකට ඒ කියන්නේ මම මුලින්ම එක පැජන්ට් එකකට යනවා. ඒ පැජන්ට් එකට ගියාම එයා මාව ගයිඩ් කරනවා. ඔයා මෙහෙම කරන්න, ඔයා මෙහෙම ෆේස් කරන්න. දැන් මං ඉන්නවා කියලා හිතන්න ඔයා ස්ටේජ් එක උඩ ඉන්නකොට මං ඉන්නවා කියලා හිතලා perform කරන්න. එහෙනම් මගේ හිතේ තියෙන බය නැති කරා. මම අදටත් විශ්වාස කරන්නේ මගේ ජීවිතේ මට හම්බ වෙච්ච හොඳම ආදරය සහ මේ වෙනකොට යා ඇමරිකාවල යට බබාලා ඉන්නවා. ඉතින් නම් කතා කරන්නේ නැහැ. හැබැයි මම විශ්වාස කරනවා ඒ තමයි මට ලැබිච්ච හොඳම ආදරය. ඊට පස්සේ ඒ කාලේ වට ඒක දැනුන්නේ නැද්ද? පස්සේ ජීවිතේ පස්සේ කාලෙකදී 3-4 දිනක් වැරදි කට්ටිය හම්බ වෙනකොටද දැනුනේ ඒ ආදරේ තමයි නැහැ. ඒක උනේ අක්කී අතරම මගේ ගෙදරින් ඒකට කැමති වෙන්නේ නැහැ. එයාගේ මගේට ඒකට ඉතින් මම කැම්පස් යන කාලේ මම දැනගන්නවා එයා මට දින එවනවා හැමදාම. මට ඔයාව හම්බ වෙන්න ඕනේ. එහෙම දින දැන් 101යි අර එහෙම එනවා. මම හන ඇයි ඔය දිනවන මං කතා කරලා කියනවා ඇයි කියන්නේ කියලා. එයා කියන්නේ ඊට පස්සේ මම කැම්පස් ඇවිල්ලා එකපාරක් මම පාන්දර එනකොට මං යාට කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ කෝල් එකක් ගන්නකොට ගෑනු කෙනෙක් කතා කරන්නේ. ඊට පස්සේ මං හිතුවා යාගේ අම්මා කියලා මම ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ මට වෙන නම්බර් එකකින් කෝල් එකක් එනවා. මම සාමාන්‍යයෙන් කැම්පස් එකේ දෙවෙනි පොලිමේ තමයි ඉඳගන්නේ. උදේ පාන්දර මේ කෝල් එකක් කරන්න මගේ හස්බන්ඩ්ගේ ෆෝන් එකද කිව්වා. ඊට පස්සේ මම දැනගන්නේ ඇත්තටම එයා ඇමරිකාවල කියලා. එතකොට එයාට මට දිනේ වල තියෙන්නේ එයා බඳින්න හිට වෙන දවස් ටික. මම හිතනවා අපිට ආදරෙන් කෙනෙක්ට දෙයක් කියලා ඒව ටර්න් කරන්න පුළුවන්. මම කියන්නේ ආදරයට කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන්. ඒක හොඳ විදිහටත් නරක විදිහටත්. කෙනෙක්ට ජීවිතය දෙන්න පුළුවන්, කෙනෙක්ට ජීවිතය නැති කරන්න පුළුවන්. ඔය කියන දෙකම ආදරය කියන වචන ඒක කරන්න පුළුවන් කියලා මම හිතනවා.